දැන් විශේෂයෙන් මවක් වුණාම හරි අමාරුයි ඇඟ හරියට බැලන්ස් එකේ තියාගන්න. විශේෂයෙන් ඔබ දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඒකත් විශේෂයිනේ දියණියන් දෙදෙනෙක්. හරිම අමාරුයිනේ මම දන්නවනේ චුට්ට දෙන්න හරිම දඟයි. මේකත් එක්ක කොහොමද මේ ඇඟ මේන්ටේන් කරන්නේ? දැන් සාමාන්‍ය ලාංකීය කාන්තාව බැන්දයින් පස්සේ සියල්ල අතහරින එකක් තමයි තියෙන්නේ. පවුල සහ ස්වාමියා වෙනුවෙන් ඇය කැප වෙනවා. ඊට පස්සේ දරුවෙක් හම්බුනාම තමන්ව සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා ශ්‍රී ලංකාවේ ගැහැණු. ඇය හරියට කන්නේවත් නැහැ. ආස දෙයක් අපි අහමු බලන්න බැඳලා ඉන්න කාන්තාවකින් ඔයා ආස දෙයක්වත් ළඟකදී කෑවද කියලා මම හිතනවා ඔබ තප්පර ගානක් කල්පනා කරાવી මං ඒ දේ කරාද කියලා තරම් දුරට ඇය කැප වෙනවා මේ සියල්ලත් එක්කම සියල්ල රැකගැනීමෙන් තමන්ගේ ඇඟ ලස්සනට තබා ගන්නට මොන වගේ දේවල්ද කරන්නේ සහ ඒ කැපකිරීම කෙසේ කළ යුතුද මං හිතන්නේ විවාහ වෙලා ඉන්න අයට මූලික දේ හස්බන්ඩ් නම් ළමයි නම් අනිවාර්යයෙන්ම තමන්ව මුලින් බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හස්බන්ඩ්ට ආදරේ නැසලා ළමන්ට ආදරේ නැහැ. ඒගොල්ලන්ට තියෙන පණිවිඩය මොකද්ද? ඔයාගෙන ඔයා බලාගත්තේ නැත්නම් තමන්ව බලා ගන්න නැත්නම් තව කෙනෙක් බලා ගන්න එක මං හිතන්නේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. දැන් මට ඉන්න දුර දෙන්නේ. ඒගොල්ලන් මගෙන් දකින්නේ මම නිකන් මාව අත්හැරලා වගේ නම් මම ඒගොල්ලන්ට දෙන්න පණිවිඩෙත් ඒක. ඒතර ඒගොල්ලොත් ගිහලා කවදා හරි කරන්න යන තව කාගේ හරි ජීවිතයක් හදන්න ඒගොල්ලන්ව අත්හරින එක. ඉතින් මම ඒක නෙමෙයි මම දෙන්න පණිවිඩේ. ඉතින් මම මේන්ටේන් කරනවා මාව මුලින්ම. ඒත් එක්කම ළමයි ගැන බලනවා. ඉතින් හස්බන්ඩ් කියන්නේ වැඩිහිටියෙක්. එයාගේ වැඩ යට කරගන්න පුළුවන්. එයාගේ මට සපෝට් එක හම්බ වෙනවා. මම එයාට සපෝට් කරනවා. නමුත් මම මගේ ජීවිතය කියන එක අතාරින්නේ නැහැ. එහෙම අතාරිతే මම හිතන්නේ ගෑනු කෙනෙක් ෆේල් වෙනවා කියලා. තමන්ව අතහැර ගන්න එපා කොයි වෙලේවත්. ඒක තමයි අද දවසේදී දෙන පණිවිඩය. දැන් ඉස්සෙල්ලා මම අර ස්කින් රූටින් එක ගැන අහුවා. මේ ඔබ සැබවින්ම ඇයව දැකලා තිබුණා නම් ඇත්තටම හරිම සුරූපී, හරිම රුවැතියක්. සහ ස්කින් එක හරිම ලස්සනයි ආයිෂ්ගේ. ඉන්ජෙක්ෂන් ගහලාද සුදුනේ කියලා හිතන්න පුළුවන්. වයිටින් ටැබ්ලට්ස් බීලාද මේ විදිහට සුදුනේ කියලා හිතන්න පුළුවන්. දැන් මාත් ෆ්‍රෙන්ඩ් එකක් ඒක නේද? මම දැන් තමයි ඒක දැනගන්නේ එහෙම දෙයක් තියෙනවද කියලා. ස්කින් එකට නම් වෙන මොන දේ ක්‍රෙඩිට් එක නොදුන්නත් දෙමාපියන්ට දෙන්න වෙන තැන තමයි ස්කින් එක. දෙන්නගේම ස්කින් එක බොහොම ලස්සනයි. ඔය දැක්ක නම තාත්තා ඒගොල්ලගේ පාට තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි වයිට්නින් ක්‍රීම් ගැන ටැබ්ලට්ස් ගැන අතට මම දන්නේ නැහැ. ඒ නිසා මම ඒක හොඳ නැහැ කියන්නෙත් නැහැ. මම දන්නේ නැහැ ගැන. මගේ ස්කින් එකට මම කරන එකම දේ මම සන් එකෙන් ප්‍රොටෙක්ෂන් එකට සන් ප්‍රොටෙක්ෂන් එක ගන්නවා. සහ ස්කින් එකට ගොඩක් දේවල් කරන්නේ නැහැ. මම දැන් කරන්නේ නැති එකෙන් තමයි නැචරල් එකම රිකවර් වෙනවා. මොන හරි වුණාම අපි එක දේවල් කරන්න ගියාම සවුත් වෙනවා කියලා මම හිතන්නේ. මං හිතන්නේ විශේෂයෙන්ම ඔබ වැනි කලාකාරණියන් දිහා බලලා අපේ කෙල්ලෝ හැමතිස්සෙම හිතනවානේ මේ ක්‍රීම් එක ගන්න ඕනේ මං සුදු වෙන්න. සුදු කියන්නේ ලස්සනම දයි. නෑ ඇත්තටම මට ස්කින් එකට ඔය ඇඩ්ස් එහෙම ඇවිල්ලා තියෙනවා කරන්න එක ක්‍රීම්ස් ගැන මේ බ්ලීචින් තියෙන ක්‍රීම්ස් ගැන මම ඇත්තටම බාරගෙන නැහැ ඉස්සර ඉඳන්ම. මොකද ඒකෙන් දෙන පණිවිඩය වැරදි. ඒ කියන්නේ සුදු වුණොත් විතර ලස්සන කියන එක වගේ අදහසක් නේ දෙන්නේ. ඉතින් ඒක බොහොම භයානකද මගේ දුවලා දෙන්නගෙන් පොඩ්ඩක් කොහොමත් පොඩ්ඩක් ඩාර්ක් ස්කින් එක. ඉතින් මට එයා ලස්සනයි. එයාගේ ස්පීචස් ලස්සනයි. ඉතින් සුද කියන්නේ පාටක් නේද? දැන් අර මේ ළඟදී වර්ල්ඩ් මොනවාද මිස් ශ්‍රී ලංකා ලස්සන ටෑන් කලර් එකක් ගර්ලුත් ඇෆ්‍රිකන් අපේ ගර්ලුත් ටෑන් කලර්. මම හිතන්නේ පාටක් විතරයි ඒක නේද? ඒක තමයි කියන්නේ විශේෂයෙන්ම කියන්නනේ තමන්ට උරුම වෙලා තියෙන ස්කින් එක රැකගන්න බ්ලැක් කලර් එකෙත් මාර ලස්සනක් තියෙනවා. අපිට කොහොමද ඒෂියන් කන්ට්‍රි එකක් නිසා තලලු සමක් තියෙන්නේ. ඒක මාර ලස්සනයි නේද? අනිවාර්යයෙන්ම ටෑන් කලර් එක ලස්සනයි. ඒ කලර් එක තමන්ට ලැබිච්ච කලර් එක ග්ලෝ අප් කරගන්න එක තමයි අපි කරගන්න. ඒක දීප්තිමත් කරගන්න සම දීප්තිමත් කරගන්න ඔබට ලැබිලා තියෙන සම. ඒකෙන් අමුතුම එලියක් එනවා ඔබ සුදු වෙනවාට වඩා. දැන් මගේ ලොකු දුව එහෙම එළියට ගිහලා වාඩි වෙලා ඉන්නවා හැම පොඩ ටෑන් වෙන්න ඕනේ කියලා. එහෙම ට්‍රෙන්ඩ් එකකුත් තියෙනවා. දැන් ඔය අලුත් ජෙනරේෂන් එකේ වෙන්නේ නැති. අර තැම්බිලා වගේ සුදු පාට ආසත් නැහැ. ඉතින් මම හිතන්නේ ඕක වෙනස් වෙයි ඉස්සරහට යද්දී. ටෑන් එක ට්‍රෙන්ඩ් වෙයි. අනිවාර්යයෙන්ම. දැන් මේ ඇඟ අපි කියනවානේ මේ ඉංගසුංග ගත්ත හැකි මිටින කියලා එහෙම වෙන්න ඕනේ කියනවනේ. දැන් ආයිෂ්ගේ ඒක තියෙනවා. ඇඟ සමබරව තියාගන්න මොනවද කරන්නේ? ඩේලි රූටින් එකක් තියෙනවද කොහොමද? ජිම් එකට යනවා, වර්ක්අවුට්ස් කරනවා සහ ඩයට් එකත් කන්ට්‍රෝල් කරන්න ඕනේ. වර්ක්අවුට් එක මදි. ඩයට් එක ගැන මම කියන්න. කනවා නම් ජිම් යන්න ඕනේ. හොඳට කනවා. ඉතින් මම ඕක පුරුදු වුණේ ඇත්තටම මොඩලින් වලට ආවයන් පස්සේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මාව හදිසින් අතර මම මොඩලින් වලට එන්නේ. එතකොට මම පොඩ්ඩක් කර්වි වැඩි. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා මොඩලින් වලට මගේ ඇඟ කර්වි වැඩි කිව්වා. එතකොට මම ජිම් යන්න පුරුදු වුණා. ඒ කාලේ ඇත්තටම ජිම් ගිහිල්ලා වැඩිත් වුණා. ඒ කියන්නේ මූණ හැම මගේ දිග ෂේප් එකකට තියෙන මූණ ගොඩක් කෙට්ට වුණා. ඇඟ හදා ගන්නකොට මූණ බහිනවා වැඩි. ඒ වගේ ප්‍රශ්න කාලයක් තිබ්බා. ඊට පස්සේ දැන් පුරුදු වෙලා තියෙන ගානට පොඩ්ඩක්
ගොඩාම බස්සන්න ඇතුව කර්ව එකක් තියාගෙන ටිකක් බස්සන්න.